අද මම ඔයාලට රසම රස වටලප්පමක් හදන හැටි වීඩියෝ එකෙන් කරන්නයි යන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඒ වගේම මාවත් subscribe කරගෙනම මේ පැත්තට එන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. මුස්ලිම් ගෙවල් වල හදන වටලප්ප මේ විදිහටම හදන්නයි අද මේ ලෑස්තිය. ඉතින් මෙන්න මේ විදිහට සීනි ග්‍රෑම් 30ක් මම කැරමල් කරගන්න දාගත්ත භාජනයකට. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ කැරමල් එක හැදුනට පස්සේ වතුර චුට්ටකුත් මේකට මම එකතු කරගෙන මෙන්න මේ විදිහට ඊළඟට මොනවද දාගන්නේ කියලා බලමු නේද? ඊළඟට මම මෙන්න මේ විදිහට හකුරු එකතු කරගන්නවා. මෙතන හකුරු ග්‍රෑම් 200ක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳ ලස්සන පාටක් ආවහම පැත්තකට කරලා තියාගෙන භාජනයක් සෝදලා අරගෙන ඒකට මෙන්න මේ විදිහට බිත්තර ගෙඩි 3ක් එකතු කරගන්නවා. මේවා ලොකු ප්‍රමාණෙ බිත්තර ගෙඩි. ඒකයි 3ක් එකතු කරගත්තා. පොඩි ප්‍රමාණෙ එකතු කරගන්නවා නම් 4ක් එකතු කරගන්න. මේවා ගොඩක් ලොකු බිත්තර නිසා මම අද 3ක් මේකට මම එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මෙන්න මේ වගේ වික්ස් එකෙන් හොඳට මිශ්‍ර කරගන්න තමයි අපිට තියෙන්නේ. ඒක ඔන්න මිශ්‍ර කරගෙන ඉවර වෙලා මම දැන් එකතු කරගන්නවා අර අපි හදාගත්ත සීනි, හකුරු, කැරමල් මිශ්‍රණය. ඔන්න ඔය විදිහට එකතු කරගන්නවා. ඉතින් හොඳම හකුරු වල හොයාගන්න බලන්න. එතකොට හරි ලස්සන පාටක් එනවා. ඊට පස්සේ පොල් කිරි අණු කෝප්පයක් මම එකතු කරගන්නවා. පළවෙනි සැරේ උක්කු කිරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මොනවද මේ එකතු කරගන්නේ? වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ වංගෙඩියක් සෝදලා අරගෙන ඒකට මම මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. කරඳ මුංගු, කරාබු නැටි ඒ ටික. ඉතින් මේකට සාදික්කක් තියෙනවා නම් හොඳයි. චුට්ටක් ග්‍රේට් කරලා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරගෙන ඉවර වෙලා මේක මෙන්න මේ වගේ අපි පුඩින්, ඒ කියන්නේ අපේ පුඩින් හරි වටලප්පම් හරි හදන භාජනයට මේ දාගන්නේ. මට වටලප්පම් හදන්න වෙනම භාජනයක් තියෙනවා. ඉතින් ඒකට එකතු කරගෙන ඊට පස්සේ කජු මද ටිකකුත් මෙන්න මේ විදිහට මම එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා මේක ෆොයිල් පේපර් එකකින් වහලා විනාඩි 45ක අඩුම ගින්දරේ මම මේක ස්ටීම් කරගන්නවා. ඔයාලට රයිස් කුකර් එකේත් මේක කරගන්න පුළුවන් ස්ටීම් කරන කොටසේ. ඒ වගේම මේක පෙරලා තමයි ළමයි මම එකතු කරගත්තේ. ඊට පස්සේ ඉතින් රසම රස වටලප්පමක් හැදිලා තියෙනවා අපිට. හොඳම හකුරු ගන්න ළමයි මට අද හොඳ හකුරු නෙමෙයි හම්බ වුනේ. ඉතින් ඒ නිසා පාටින් චුට්ටක් විතර අඩු වුණා. හැබැයි සිදුරු තියෙනවා හරි රසට වටලප්පම තිබුණා. හොඳම හකුරු ඔයාලා හොයාගන්න කියලා මං කියන්නේ. ලස්සන පාට ගන්න ඕන නිසා. හොඳේ අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ පරිස්සමෙන්